ආයි යාළුවනේ ඔන්න මම මගේ 11 වෙනි ප්ලාන්ට් සේල් එක ගෙනාවා. අංක 1 බිගෝනියස් මේ ලස්සන පඳුරම කොළ තියෙනවා 6ක් විතර. මේක අංක 1 රුපියල් 300යි. අංක 2ට තියෙනවා එපීෂියා. මේකේ රතු පාට මලක් තමයි පිපෙන්නේ. පුංචි පැල දෙකකුත් තියෙනවා. මේක රුපියල් 100යි. අංක 2. අංක 3 ළඟ කොළ තියෙන නිරෝධ ලස්සන ප්ලාන්ට් එක විසිතුරු පත්ත. මේක රුපියල් 50යි. අංක 4 මේක තියෙනවා මේ බුෂ් එකක් වගේ හැඟි පොට් එකකට දාන්න පුළුවන් දම් පාට මලක් පිපෙන වැල් බෝවිටියක්. හරිම ලස්සනයි. මේකේ මේ පැකේ තියෙන පැල ඔක්කොම දෙනවා මම රුපියල් 50කට. අංක 5 මේ ලස්සන බිගෝනියස් එක මේක දෙනවා මම රුපියල් 50කට. අංක 6 මේ රතු පාට බිගෝනිය මේක අවුත් තිලිසෙනවා වෙල්වෙට් වගේ. මේක අංක 6 මේ පොට් එකේම තියෙනවා පැල 4-5ක්. මේ මුළු පොට් එකම දෙනවා රුපියල් 200යි. අංක 7 මේ හරිම ලස්සනයි. ලා කොළ පාට නිකන් අලු පාට මිශ්‍ර මේ පොට් එකම මේ ලොකු පොට් එකක්. මේක මේ පොට් එකම මම දෙනවා. මේකේ පැල තියෙනවා 10ක් විතර. මේ ඔක්කොම මේ පොට් එක පිටින්ම දෙනවා මම අංක 7 රුපියල් 500යි. අංක 8 මේ කැලේඩියම් හරිම ලස්සනයි. චූටි කොළ දෙකකුත් තියෙනවා පොඩි පැලයක්. මේක දෙනවා මම රුපියල් 50කට. මේක අංක 10 කෝලියාස්. මෙතන වර්ග තියෙනවා 3ක්. මේ කෝලියාස් පඳුරම දෙනවා මේ පොට් එක පිටින්ම දෙනවා රුපියල් 200යි. අංක 11 කටු නැති පොපි. මේකට ලියුෆෝබියා කියලාත් කියනවා. මේ කටු නැති පොපි මේ ගස් එතන තියෙන ප්ලාන්ට් දෙකක්. ඒ ප්ලාන්ට් දෙකෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 100යි. ඊට පස්සේ අංක 11 මේ කූණ්ඩලු. මේක මර්ජන්ටි කලර් එක. මේක බයි කලර් එක වයලට් මිශ්‍ර වයිට්. මේකෙන් එතන තියෙනවා ප්ලාන්ට් 3ක්. මේකෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 50කට. ඊට පස්සේ අංක 13 ක්‍රෝටන්. මෙතන තියෙනවා ක්‍රෝටන් මේ නිරෝගීව වැඩෙන ක්‍රෝටන් වර්ග තියෙනවා 3ක්. මේ ක්‍රෝටන් වර්ග තුනෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 50කට. ඊට පස්සේ අංක 14 තියෙන්නේ මේ ලස්සන ඇග්ලෝනිමා එක. මේ කඳ කට් කරගන්නත් පුළුවන්. මේක හරිම ලස්සනයි. මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 100කට. මම කලින් සේල් එකකටත් දැම්මා පැකේජ් වලට දැම්මා. එහෙනම් මේක විකුණුනේ නැහැ. ඒ වුණාට මම මේක දැන් ආයෙ දැම්මා සේල් එකට රුපියල් 100යි. ඊට පස්සේ අංක 15 ලස්සන නිරෝගීව වැඩුණු කොළ 7ක් විතර තියෙන ඇන්තූරියම් බටර්ෆ්ලයි ඔරෙන්ජ්. මේක තාම මල් නැහැ. මල් ආසන්න පැලයක්. මේ පැලේ දෙනවා මම රුපියල් 350කට. අංක 16 මේ විසිතුරු ශාකය. මේකේ පොඩි පැටියකුත් දාගෙන එනවා. මේක දෙනවා මම රුපියල් 100කට. ඉතින් යාළුවනේ මම සේල් 10ක් දැම්මා. ඒ 10න් සේල් දෙකකින් මට විතරයි මගේ සේල් දෙකකින් විතරයි මගේ ප්ලාන්ට් සේල් වුණේ. ඒක කමන්නේ. මාව සබ්ස්ක්‍රයිබ් කරපු මගේ වීඩියෝස් බලපු මට ලයික් කරපු කමෙන්ට්ස් කරපු සියලුම සහෝදරියන්ට ගොඩාක්ම තැන්ක් යූ. ඉතින් මගේ පැල හොඳයි කියලා හිතෙනවා නම් මගේ ප්ලාන්ට් නිරෝගී කියලා හිතෙනවා නම්
මට මගේ WhatsApp නම්බර එකට මට මැසේජ් එකක් දාන්න. ඉතින් සියලුම දෙනාට සුබ දවසක්.